යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ පොල් වගාව අලු කුරුමිනගෙන් බේරගන්නේ කොහොමද කියලා. මම පොල් වගාව බේරගන්න භාවිත කරන්නේ මෙන්න මේ වර්ගය තමයි සිපෙට්කෝ පිප්‍රොනිල්. කුවේටර් වර්ගයක් මේක. මේක තමයි භාවිත කරන්නේ. මේක මේ අර ඉස්සර වගේ සැර ඒවා නම් දැන් එන්නේ නැහැ. මේක සාමාන්‍ය කළු කුරුමිනියට ගොඩක් මේ සමානවත්. කිසි ගැටලුවක් නැහැ. වැඩේ කරගෙන යන්න පුළුවන්. ආයෙ කළු කුරුමිනිය මේක දැම්මම පස්සේ ආයෙ පැත්ත පළාතකට ආයෙ එන්නේ නැහැ. ඉතින් ඔයාලත් අවධානයෙන් මෙන්න මේක තමයි ඇතුලේ තියෙන පැකට් එක. මේක අපි දාගන්න ඕනේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් බෝතලයකට. ප්ලාස්ටික් බෝතලයකට දාගන්නවා. මේ වගේ උඩින් පියන හිල් කරගන්න ඕනේ. හිල් කරගෙන එලින්ම අපි පොල් ගස් වලට දාගෙන යන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෙවෙයි මේක. මෙන්න මේ විදිහට පොඩ්ඩක් තිබුණා නම් ඇති මේ කළු කුරුමිනිය සාමාන්‍ය අපිට මේ ගහන්නේ ඔන්න හරි වගේ. ඔක දැන් ටික ටික පල්ලෙහාට බහිනවා. බැස්සලා පස්සේ ඔගේ ස්මෙල් එකට ආයි කළු කුරුමිනිය පැත්තකටවත් එන්නේ නැහැ. අලත් ඉතින් පොල් වගා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් වගා කරලා කියන කෙනෙක් නම් පොල් වගාව ඉතින් පොඩි ළමෙක් වගේ බලා ගන්න ඕනි දෙයක් හැබැයි. නිකන් ආවට ගියාට පොල් වගා කරලා වැඩක් නැහැ. මේ පල්ලෙහා අතු වලට පොඩ්ඩක් දාන්න ඕනේ. උඩටම පොඩ්ඩක් දාලත් මදි. මේ ඊළඟ පාර අතු වලටත් සාමාන්‍යයට 2 3 වගේ වැටෙන්න දාන්න ඕනේ මෙන්න මේ ආකාරයට. දැන් මම හොඳට ඕනේ. අර මගේ ගොඩක් දුරට ගෙදර ඉන්න වෙන්නේ නැති නිසා බලන්න ආවත් වෙලාවක් නැති වෙනවා. ඉතින් ඒ හැම වෙලාවකම ඉතින් පුළුවන් හැම අවස්ථාවකම මම බලනවා. මට බලද්දී අනිවාර්යෙන් ඒවා මේ අලු කුරුමිනිය ඇවිල්ලාද නැද්ද කියලා හොඳට නිරීක්ෂණය වෙනවා. ඒ හින්දා ඉතින් මේ බලන්න මගේ යාළුවනේ. ඔයාලට මම මේක පෙන්නනවා. ඔන්න බලන්න. අස්සලට පොල් පැලේ තියෙන කළු කුරුමිනිය පැත්තකටත් ඇවිල්ලා නැහැ නේ. මේකයි මම කියන්නේ. මම දන්න දේ ඔයාලට මම කියලා දෙන්නේ. ඔයාලත් කළු කුරුමිනිය ගන්න පොල් වගාව බේරගන්න ලොකු උත්සාහයක් දරන්න ඕනේ. අනිත් එක තමයි පොල් වගා කරන හැමෝටම මම කියන උපදේශයක් තමයි පොල් ගහක් නිකන් ආවට ගියාට නම් හිතවන්න හදන්න එපා. මොකද අපි කොච්චර මොනවා කරත් පොල් පැලයක් පොඩි ළමයි බලාගත්තා වගේ බලා ගන්න ඕන. අපිට වැඩ රාජකාරී කියන්න පුළුවන් මොනවා තිබුණත් තමන් එන්නේ තමන්ට නිවාඩුවක් තියෙන්නේ තමන්ට නිදහසක් තියෙන අවස්ථාවක හැම අවස්ථාවකම මේ පිළිගන්න ලොකු අවධානයකින් ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි වියදම් කරන සල්ලි ශ්‍රමය මුදල කාලය කොහොම විනාශයි. දැන් ආවට ගියාට පොල්ගලක් ඉඳලා කවදාකවත් අපිට පාජාවක් ගන්න වෙන්නේ නැහැ. ඒත් එක තමයි අපි ගහක් පොලක් හිටවලා ඒකට හරියට සත්කාර කරනවා නම් අපිට කවදාකවත් මේ ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. අපිට ඒ කෙලෙගුණේ ඒ අපි කරන කෘතගුණ සැලකීම අපිට මේ ඒ ගහෙන් අපිට ලැබෙනවා. මොකද ඒ ගහට අපි පෝෂණය කරනවා නම් ඒ ගහ අපිට ඒ අවශ්‍ය අස්වැන්න ඒ වෙලාවට දෙනවා. ඒ වගේම මම කියලා දෙන්නේ ඒකයි මම
මම දැකලා තියෙනවා ගොඩක් මේ පොල්වතු කියන කට්ටිය කියන දෙයක් තමයි මේ මගේ පොල්ව ගාව මෙහෙමයි මම බලන්න දැන් මම ගස් කීපයකට දැම්මා මම ඔයාලට දෙන්නේ එකයි කළු කුරුමියා පැත්තකටවත් ඇවිල්ලා නැහැ සමහර කට්ටිය කියනවා මගේ පොල්ව ගාව මෙහෙමයි කළු කුරුමියා ගන්නවා රතු කුරුමියා ගන්නවා ඉතින් අපි කියලා වැඩක් නැහැ අපි දැනගන්න ඕන අපේ පොල්ව ගාව ආරක්ෂා කරගන්න මොනවා හරි විකල්ප යොදා ගන්න. අනිත් එක මේ සමහරක් කට්ටිය කළු කුරුමියට මේවා මේ කපුරු බෝලද කපුරු බෝල මම නම් ඉතර විශ්වාස කරන්නේ මම නම් කපුරු බෝල වැඩි භාවිත කරන්නේ මම කපුරු බෝල භාවිත කරා මේ පොල් මයිටවන්ට හොඳයි කියන්නේ එහෙම ලොකු ප්‍රතිඵලයක් මට නම් ලැබුණේ මම දැන් අවුරුද්දක් දෙකක් විතර වගේම භාවිත කරා මට නම් ඒක කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ ඒ නිසා මේ කපුරු බෝල භාවිත කරන එක නතර කරා කපුරු බෝල භාවිත කරත් මේ පුරේටර් වගේ පුරස් වලට දාන එක මේ මම නතර කරේ නෑ ඒ නිසා මම පොල්ව ගාව තේරුණා මොකද මම කපුරු බෝල දාලා කියන අදහසින් ඉඳලා මේ පුරේටර් නොදා හිටියා නම් ඉතරත් මට මේ වගේ ලස්සන පොල්ව ගාවක් නෑ මම මේ දාන්නේ මගේ වගාවේ යටිලෝපන වගාව තමයි මේ කරලා තියෙන්නේ මේවා ඔයාලා ඉතින් මේ පොර ටික වතුර ටික මේ වෙලාවට ඔයාලට දාන්න මේ රාජකාරී කියන්න පුළුවන් ගමන් බිමන් කියන්න පුළුවන් නමුත් කොච්චර මොනවද මේ දේවල් අපි හරියට කරන්න වෙනවා නැත්තම් අපිට වේදම් කරපු මුදලින් ශ්‍රමයෙන් කාලේ අපිට කිසිම ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ ඒ කාලේ කියන්නේ කොච්චර වටින දෙයක්ද මේක අවදානෙ සාර්ථකව ගාවක් කරගන්න කියලා කියනවා මේක මම අදට නතර වෙනවා සියලු දෙනාට සුබ දවසක් තවත් වීඩියෝ